ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ එළවලු මල්ල YouTube channel එකත් සමගයි. අද 2026 මැයි මාස 7 වෙනිදා. ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් කෙසේ වෙනස් වේද? ඒ ගැන සොයා බලන්න තමයි අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපේ වීඩියෝට එකතු වෙන්න කියලත් ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝට. මෙන්න මේ විදිහට තමයි ඊයේ දවසට සාපේක්ෂව අපගේ අද දවසේ එළවලු මිල වන්නේ. ගෝවා රුපියල් 50ත් 60ත් අතර, මල් ගෝවා රුපියල් 400ත් 450ත් අතර, බෝංචි රුපියල් 430ත් 450ත් අතර, ලීස් රුපියල් 160ත් 180ත් අතර, කැරට් රුපියල් 200ත් 220ත් අතර, බීට් රුපියල් 100ත් 120ත් අතර, තක්කාලි රුපියල් 150ත් 180ත් අතර, රාබු රුපියල් 150ත් 170ත් අතර, නොකෝල් රුපියල් 220ත් 260ත් අතර, කෙකිරි රුපියල් 40ත් 60ත් අතර, පිපිඤ්ඤා රුපියල් 160ත් 170ත් අතර, පැටකුළු රුපියල් 340ත් 360ත් අතර, බණ්ඩක්කා රුපියල් 200ත් 210ත් අතර, පතෝල රුපියල් 280ත් 300ත් අතර, කරවිල රුපියල් 340ත් 350ත් අතර, තුඹ කරවිල රුපියල් 660ත් 700ත් අතර, වට්ටක්කා රුපියල් 40ත් 50ත් අතර, බටානා රුපියල් 130ත් 150ත් අතර, වම්බටු රුපියල් 180ත් 210ත් අතර, තිබ්බටු රුපියල් 350ත් 400ත් අතර, එළබටු රුපියල් 220ත් 240ත් අතර, දමල රුපියල් 300ත් 330ත් අතර, මෑකරල් රුපියල් 160ත් 240ත් අතර, දෙහි රුපියල් 340ත් 350ත් අතර, මාළු මිරිස් රුපියල් 280ත් 300ත් අතර, අමු මිරිස් රුපියල් 50ත් 80ත් අතර, වියලි මිරිස් රුපියල් 900ත් 910ත් අතර, නයි මිරිස් රුපියල් 350ත් 380ත් අතර, ඉඟුරු රුපියල් 290ත් 400ත් අතර, කහ රුපියල් 240ත් 250ත් අතර, ආනයනික ලොකු ලුණු රුපියල් 170ත් 180ත් අතර, ආනයනික අර්තාපල් රුපියල් 140ත් 150ත් අතර, සුදු ලුණු රුපියල් 280ත් 290ත් අතර. ඔන්න ඔය විදිහට තමයි ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ අපගේ එළවලු මිල වන්නේ. එහෙනම් හෙට දවසේ මේ වගේ වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.